වෙල්කම් කියලා පිළිගන්නවා මිස්ටීම් ෆීඩ් YouTube channel එකට. ඉතින් මේ channel එකෙන් අපි කතා කරන්නේ education සහ tech contents. ඉතින් මම මේ වෙදි videos ගොඩාක් අරගෙන ආවිලා තියෙනවා. free IT course, ඊළඟට free AI course, ඊළඟට free courses ගන්න පුළුවන් විදිහේ platforms certificate එකත් එක්කම. ඉතින් ඒක playlist එක description එකේ තියෙනවා. ඔයාලට ඒකෙන් ගිහින් ඔක්කොම playlist එක බාන්නත් පුළුවන්. cards වැටේ ඔයාලට එතනින් ගිහින් බාන්න පුළුවන්. ඉතින් මම අද අරන් ආවේ සෝලෝ ලර්න් කියන මෙන්න මේ ප්ලට්ෆෝම් එක. මම හැම වීඩියෝ එකම කියනවා වගේ මේකේ link එක description එකේ තියෙනවා. ඔයාලට බොහොම සරලව පුළුවන් Google account එකේ login වෙන්න මේ account එකක් හදාගන්න. sign up button එක click කරලා ගියාම ඔයාලට ඕනනම් අර අපි නිකන් website එක sign up වෙන process එකම තමයි තියෙන්නේ, ලොකු දෙයක් නැහැ. එහෙම නැත්නම් ඉතින් මේ Google account එකේ login වෙන්න පුළුවන් බොහොම පහසුයි. දැන් මගේ නම් මේ courses වගේ එකට මම try කරපු හින්දා මෙහෙම පෙන්නන්න. නැත්නම් ඔයාලට මේ දේවල් නැති වෙයි. ඔයාලා certificate එක සම්පූර්ණ කරාම මෙතනින් certificate එක පෙන්නයි. මේ තියෙන footer එකේ website එක footer එක මේ තියෙන්නේ. එතකොට මේ බලා ගන්න පුළුවන්. ඔයාලට ඒකට අදාළව තියෙන courses මෙතනින් direct යන්නත් පුළුවන්. නමුත් තමයි මෑලක තියෙන මේ code bits කියලා එක leaderboard එකේ තියෙන මේක පොඩක් gamified. ඔයාලට XP හැම හම්බ වෙනවා. නැත්තම් මේ courses කියන category එකට ගිහින් ඔයාලට එතනින් තෝරන්න පුළුවන්. මම මෙතන courses කියන එකේ මෙන්න මේ view මේක සම්පූර්ණ catalog එකට යන්නම් මම. හරි මේ විදිහට තමයි වෙන්නන්නේ. හරිද? progress එකේ ඉන්නේ මේ විදිහට තියෙයි. හරිද? දැන් මේ තියෙන එහෙම research AI කියලා එහෙම එකක්. ඉතින් මේ තියෙන්නේ එයාලගේ ඔක්කොම courses, programming courses, data analyst, web development මගේ ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මේක සමහර ඒවා free නෑ. ඒවට ගෙවන්න ඕන. නමුත් සමහර ඒවා තියෙන ඒවා free. උදාහරණයක් ගත්තොත් මම දැන් මෙතන යන්නම් programming දැන්ට යන්නම්කෝ hot tech for everyone කියන එකට. ඒකට ඔයාලා බලා ගන්න පුළුවන්. මේ certificate එක නම් free. ඔයාලා description එක බලා ගන්න පුළුවන්. මේකේ ඔයාලා learn button එක click කරලා ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට එහෙම යද්දි මේ වගේ XP එකතු වෙනවා. මෙතන තියෙනවා ඔයාගේ streck bar එක. මෙතන තියෙනවා ඔයාගේ heart bar එක. මෙතන තියෙනවා ඔයාගේ bits bar එක. මේවා මොනවාටද ඕන වෙන්නේ කියලා ඔයාලට තේරෙයි මේ course කරද්දිම. මම විස්තර කරනවට වඩා ඒක හොඳයි. මම දැන් යන්නම් මේ research with AI කියන එක. මොකද මම ඒක already select කරලා තියෙන හින්දා මම දැන් මේක දෙන්නම් මෙතන learn button එක. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ lesson තමයි යන්නේ. හරිද? ඒ gamified level එකට තමයි මේක යන්නේ. ඔයා ටිකක් අර traditionally නිකන් අර මේ courses ම video ම බලන කෙනෙක් නම් මේක එච්චර set නැති වෙයි. නමුත් මම මේක recommend කරන්න හේතුව තමයි මේක gamified. එතකොට ඔයාලට practically මේක වැඩක් කරන්න හිතනවා. නිකන් ඔහෙ බලාගෙන ඉන්න බෑනේ. ඔයාලට ඉදිරියට යන්න මේ buttons click කරන්න වෙනවා. මේවට උත්තර දෙන්න වෙනවා. study කරන්න වෙනවා. ඉතින් ඒක වටිනවා. ඔයාලට pro plan එකකුත් මෙතන තියෙන. ඒක ඔක්කොම ඔයාලා බලා ගන්න පුළුවන් website එකට ගිහින්. මම free ටිකට විතරක් focus එක දෙන හින්දා මේ ඔක්කොම task ටික ඔයාලා සම්පූර්ණ කරාම certificate එක මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් බොහොම පහසුවෙන්. දැන් මම මේ leaderboard එකට ගිහින් බලුවොත් එහෙම මේ වෙද්දි ඔයාලට XP ඕනේ මේ වගේ දේවල් වලට තමයි leaderboard එක unlock කරන්න. ඒ වගේ දේවල් වලට තමයි ඕන වෙන්නේ. මේ තියෙන්නේ ඔයාලට lesson complete කරාම daily learning goals complete කරාම ඊළඟට මේක න code coach කෙනෙක් ඔයාලට හම්බේ courses වලදී. එයාගේ ඒ දේවල් වලට මේ උත්තර සැපයවම ඔයාලට නිකම්ම XPs එකතු කරගන්න පුළුවන්. XPs ටිකෙන් විතරක් සෑහෙන ගේමක් මේකේ ඇතුලේ ගහන්න පුළුවන්.
දැන් ඔයා බලාගෙන අද මන්ඩේ ඉඳලා මේ විදිහට මේ තියෙන්නේ. ඉතින් ඔයාලා මැනේජ් තියලා මෙතනින් ඔයාට කැමැති ඒවා අයින් කරන්න පුළුවන්. මම මේක ඩිලීට් දෙනවා. මම ඔයාලට පුළුවන් මේ ඔයා කැමති අකමැති කෝස් ඩිලීට් කරන්න. ඕනනම් ආයෙ රීස්ටාර්ට් කරන්න. ඉතින් මේක තමයි අදට ගෙනාපු වීඩියෝ එක. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. ඉතින් sign up sign in process ලොකුවට පෙන්වන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. මොකද අපරහම් ප්‍රායෝගික නිසා සාමාන්‍ය අපි ඕන කෙනෙක් දැන් ඒක කරනවානේ. මේ ක්ලික් කරාම ඔයාලට මෙතනින් ප්‍රොෆයිල් එකට යන්න පුළුවන්. ගිහින් ඔයාලගේ සම්පූර්ණ නම දෙන්න. නැත්නම් ආ සර්ටිෆිකේට් එකට එන්න ඕන නම දෙන්න. සහ settings වල ගිහින් ඔයාලට හදන්න තියෙන මොනවද දෙයක් හදා ගන්න. මෙතන බ්ලොග් එක තියෙනවා, එයාලගේ ඩිස්කෂන් එක තියෙනවා. මම කලින් වීඩියෝ එක කතා කරා ෆෝරම් එක ගැන. කලින් වීඩියෝ එක කියන්නේ මේ වීඩියෝ එකට කලින් තියෙන වීඩියෝ එක ප්ලේලිස්ට් එකට ගිහින් බලා ගන්න පුළුවන්. ඒකේ ෆ්‍රී කෝඩ් කැම්ප් එකෙන් මේ වගේම ෆෝරම් එකක් තිබ්බ. මේකෙත් Q&A ඩිස්කෂන් එකක් තියෙනවා. සවාල බලා ගන්න පුළුවන්. මෑතකදී පවා එයාලගේ ඩිස්කෂන් ගිහින් තියෙනවා. දැන් අද මේ ඒප්‍රිල් මාර්තු 31 වගේ ඩිස්කෂන් ගිහින් තියෙනවා. සෝ සැලකියුතු කමියුනිටි එකකුත් මේකේ ඉන්නවා. එනදත් ඔයාලට මේකේ ගේමිෆයිඩ් විදිහට වැඩේ කරන් යන්න පුළුවන්. සා ඉන්ට්‍රොඩක්ෂන් කෝස් එහෙම බලා ගන්න පුළුවන් ලිස්ට් එකම මෙතනින් ඩිරෙක්ට් යන්නත් පුළුවන්. කලින් කිව්වා වගේ මේ විදිහට නැත්තම් යන්නත් පුළුවන්. ඉන්ටර්මීඩියට් කෝසස් තියෙනවා. මට මතක නැහැ ඉන්ටර්මීඩියට් කෝසස් කොහොමද වෙන්නේ කියලා. දැන් ඔයාලා බලා ගන්න පුළුවන්. මේ තමයි agentic workflows සම්බන්ධයක. ඉතින් ඔයාලට සමහර ලිමිට් හම්බෙයි. මොකද මම මේක තාම කෝස් එකක් සම්පූර්ණ කරලා නැති හින්දා සමහර විට දැන් මේ ප්‍රෝ ප්ලෑන් එකේ ගත්තොත් මොනවා හරි ඇතිනේ. දැන් මේ ෆ්‍රී ප්ලෑන් එකට අමතරව මේක මොනවා හරි ඇතිනේ. උදාහරණයක් ගත්තොත් සමහර ඩේලි ලිමිට් එකක් ඇති ඔයාලට දවසින් එකකට කෝස් එක ගන්න පුළුවන්. දැන් try කරලා බලන්න ඔයාලට මේ ලිමිට් මොනවාද කියලා අහුවේ. මං කියනකට වඩා මොකද මං කෝස් එකක් කරන්නේ කොහොමද කියලා පෙන්නනකට දැන් ප්‍රායෝගික නෑනේ. දැන් තියෙන ඉන්ටර්නෙට් එකත් එක්ක ඔයාලට ගොඩක් දේවල් මේක ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම AI powered A/B testing, vibe coding, agentic workflows, AI systems, AI powered product and UX පැත්ත, ඊළඟට critical thinking in the age of AI. මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා AI courses තියෙන platforms කීපයක්. ඒවා playlist එකේ මැරි මම cards වලුත් දාන්නම් පුළුවන් හැමදැනින්ම. ඉතින් මේ තමයි අද දවසේ වීඩියෝ එක. solo learn platform එක link එක description එකේ තියෙනවා. ඉතින් channel එකට උදව්වක් විදිහට channel එක sub එකක් දාගෙන යන්න. එතකොට මාත් motivate වෙනවා මේ වගේ videos තව හදන්න. සහ කිසිම විදියකින් මේ කිසිම platform එකක් promote කිරිල්ලන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම මේක තව කෙනෙක්ට ඉගෙන ගන්න ලේසින. විශේෂයෙන්ම ලංකාවේ ළමයින්ට ලොකුවට ඉගෙන ගන්න සල්ලි නැති හින්දා තමන්ගේ දෙමාපියන්ට බරක් නොවි ඒ විදිහට ඉගෙන ගන්න පහසු වෙන්න තමයි ඇත්තට මම මේ විදිහට course platforms අරන් ඉන්නේ review කරන්න. ඉතින් ඒ හින්දා ඔයාලා subscribe කරොත් අඩුම තරමේ මේක reach වෙන ප්‍රමාණය වැඩි වෙයි. සෑම reach වෙන ප්‍රමාණය වැඩි වුණා කියලා ඔයාලට මේවා නැති වෙන්නේ නැහැ. එහෙම තියෙන බය වෙන්න එපා. හරි අපි ඊළඟට තවත් මේ වගේ course site වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.